ඔන්න ඉතින් අද මං හදාගත්තේ රසම රස කරවිල සම්බෝලයක්. මම මුලින්ම කරේ කරවිල ටික රවුම් පෙති වලට කපා ගත්තා. ඊට පස්සේ මේ වගේ තෙලේ දාලා බැදගත්තා. හැබැයි මෙහෙම බදිනකොට තෙල් පොඩ්ඩක් වැඩිපුර යනවා. ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් මම මේ හදිස්සි මේක හදාගත්තේ. ඔයගලන්ට ඕනනම් පුළුවන් දවසක් විතර වේලලා අවුවේ පෙති කපලා අවුවේ වේලලා ඊට පස්සේ බැද ගන්න. එතකොට තෙල් අඩුවෙන් තමයි යන්නේ. දැන් මම ඊට පස්සේ මේ බැදගත්ත කරවිල් ටිකට බීලුණු, තක්කාලි, අමු මිරිස්, ලුණු කුඩු, දෙහි ඉස්ම දාලා හොඳට කලවම් කරා. හැන්දකින් කලවම් කරා. ඊට පස්සේ හැන්දෙන් කලවම් කරලා පස්සේ නැවත මම කරේ අතින් හොද්දට පොඩි වෙන්න අනලා ගත්තා. ඇත්තටම එතකොට තමයි මේක රස. ඒ හොඳට පොඩි වෙනවනේ. අර බැදිච්ච කරවිල කෑලි එහෙම. ඉතින් ඒක තමයි හරි රසයි. එහෙනම් ඔයගලන්ට සුබ දවසක් වේවා.